ආයිබෝවන් සියලු දෙනාටම මීට අවුරුදු 78කට කලින් අද වගේ දවසක තමයි IDF එක ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් එහෙම නැත්නම් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ස්ථාපිත වෙන්නේ. ඒ ඊශ්‍රායලයේ නිදහස ලැබලා දින කිහිපයකට පස්සේ මේකට අවශ්‍යයි ඓතිහාසික තීන්දුව. එහෙම නැත්නම් ඒ නියෝගය ලබා දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ඊශ්‍රායලයේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා විදිහට අපි හඳුනන බෙන් ගුරියන් අග්‍රාමාත්‍යවරයා. ඊට කලින් ඊශ්‍රායල් ආරක්ෂාව ඊශ්‍රායල් ජනතාවගේ ආරක්ෂාව නැත්නම් අපි කියන යුදෙව් ජනතාවෙහි ඉන්න යුදෙව් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලන්ට විවිධ අපි දන්නවා විවිධ කල්ලි කණ්ඩායම් උන්ට පහර දුන්නා. අපි ඔය සමහර අවස්ථාවල අපිට ඔය පරණ පුවත්පත් ඒ රටේ පරණ පුවත්පත් බලද්දී අපිට පේනවා 1930 1920 වගේ කාලවල යුදෙව් ගම්මානවලට අරාබි අන්තවාදීව කඩාපැනලා යුදෙව් ජනතාව ඝාතනය කරපු අවස්ථා ගොඩක් වාර්තා වෙනවා. ඒවා බ්‍රිතාන්‍ය පුවත්පත්වල ඒ කාලේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී යුදෙව් ජනතාවගේ ආරක්ෂාව පිණිස විවිධ ආරක්ෂක කණ්ඩායම් නිර්මාණය වෙලා තිබ්බා. හැබැයි මේ ආරක්ෂක කණ්ඩායම් විධිමත්ව සංවිධානය වෙලා තිබෙන්නේ නැහැ. මිනිසුන්ට ප්‍රහාර එල්ල වෙන නිසා ඒගොල්ලෝ සංවිධානය වුණා. හැබැයි බෙන් ගුරියන් අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික තීන්දුවක් ගන්නවා. ඒ තමයි ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ස්ථාපිත කරන්නේ. ඉතින් ඒ අද වගේ දවසක මීට අවුරුදු 78කට කලින් ඉතින් ඔවුන් අදත් මේ මොහොතේ ඊටාම ශක්තිමත් හමුදාවක් විදිහට මෙහෙයුම් කටයුතු වල යෙදෙනවා. ඉතින් උතුරු ගාසාවල සිදුවෙච්ච විශේෂ මෙහෙයුමකින් පස්සේ මොහමඩ් උදේයි කියන හමාස් ත්‍රස්ත නායකයාවත් අද දවසේදී IDF එක විසින් ඉවත් කරලා තිබ්බා. එහෙම නැත්නම් අපි කියනවා ඉලිමිනේට් කරලා තිබ්බා. දැන් මේ தත්ත්වෙත් හරි සුවිශේෂී වෙනවා. මොකද IDF සංවත්සරයේ දවසේමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ සංවත්සරයට දිනකට කලින් ඊට අමතරව මේ වෙනකොට ඊශ්‍රායලයේ විශේෂම අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. ලෙබනන් වල ඊශ්‍රායල් හමුදාවේ මෙහෙයුම් කටයුතු වේගවත් කරනවා. තව දුරටත් වැඩි කරනවා කියලා. මොකද මේගොල්ලෝ එකගතාවයකට ආව සටන් විරාමයකට නමුත් අවාසනාවකට වගේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම දියත් කරා. ඒ වගේම මීට කලින් සටන් විරාමයක් තිබ්බා. කියන්නේ මේ ඉරාන යුද්ධයට කලින් සටන් විරාමයක් තිබ්බා. ඒ සටන් විරාමයේදී හිස්බුල්ලා සංවිධානයේට නියම වෙලා තිබුණා ආයුධ ටික ලෙබනන රජයට බාර දීලා නිරායුධ වෙන්න. හැබැයි ඔවුන් එහෙම බාර නොදී අඛණ්ඩව මේ ත්‍රස්ත සංවිධානයක් විදිහට හිස්බුල්ලා එක කටයුතු කරන්න ගත්තා. ඒ නිසා තමයි මේ යුද්ධය තව දුරටත් ඇදුනේ. අවසාන වශයෙන් ඊශ්‍රායල් හමුදා ගෝල් එක තමයි හිස්බුල්ලා ත්‍රස්තවාදීන් දකුණු ලෙබනනෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඩීමිලිටරයිස් වෙන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම ලෙබනන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ලෙබනන ජනතාවගෙන් සාතිශය බහුතරයකුත් ඒගොල්ලන් අතර සමීක්ෂණයක් කරා. එතකොට රටේ සාතිශය බහුතරයකටත් ඕනේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ව නිරායුධ කරන්න. මොකද මේක හැමෝටම ඉස්සරහදයක් නිසා. ඉතින් කොහොම හරි ඊශ්‍රායල් සංවත්සරයේ දවසේම තමයි මේ මෙහෙයුම් දැන් පුළුල් වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඊශ්‍රායල් හමුදා ශක්තිමත්ව වේගයෙන් ඇතුළට යනවා. තව දුරටත් වැටලීම් කරනවා. ගොඩබිමින් ඊට අමතරව ගුවන් ප්‍රහාර තීව්‍ර කරලා තියෙනවා. දකුණු ලෙබනන්ට අමතරව අනෙකුත් කොටස් වලට. ඉතින් ඒ එක්ක තමයි උතුරු ගාසාවේ විශේෂී මෙහෙයුම සිද්ධ වෙන්නේ. ඒකෙදි තමයි මොහමඩ් උදේයි එහෙම නැත්නම් හමාස් ත්‍රස්ත සංවිධානයේ මේ මොහොතේ මිලිටරි නායකයා බවට පත් වෙලා ඉන්න පුද්ගලයාව අවසන් කරන්නේ. දැන් ඔබට ওই ඡායාරූපේ පේන පුද්ගලයෝ ටික ගත්තොත් විශේෂයෙන්ම මොහමඩ් ඩයිෆ් වගේ කට්ටිය අපි දන්නවා ඒගොල්ලොන්ව සාමාන්‍යයෙන් කවුරුත් කලින් දැකලා තිබෙන්නේ නැහැ. මේගොල්ලෝ ඇත්තටම හරි භයානක වෙන්නේ. මොකද ඔය යහියා සින්වාර් වගේ ප්‍රධාන පෙළේ නායකයෝට පස්සේ සංවිධානය ඇදගෙන ගියේ. ඊට අමතරව මේ පල්ලෙහා මට්ටමින් සංවිධානය ගෙනිච්ච මෙන්න මේ පිරිස. අවසාන වශයෙන් මරණයටපත් වුණු මොහමඩ් උදේයි කියන පුද්ගලයා ගත්තොත් ඔක්තෝබර් 7 ත්‍රස්ත ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායල් දේශ සීමා තුළට ඇතුල් වෙන්න ජනතාවට පහර දෙන්න මේ මැසක එක සම්පූර්ණයෙන් කරන්න අවශ්‍ය සැලසුම් සිදු කිරීම සහ මෙහෙයුම් කටයුතු වල ඒ වගේම සම්බන්ධීකරණ කටයුතු වල ලොකු වගකීමක් දරපු පුද්ගලෙක්. ඉතින් මේ මොහමඩ් උදේගේ මරණයෙන් පස්සේ අපිට පැහැදිලිව කියන්නට පුළුවන් ඔක්තෝබර් 7 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන පෙළේ ත්‍රස්ත නායකයන්ගෙන් තව ඉතුරු වෙලා ඉන්නේ ත්‍රස්තවාදීෝ දෙතුන් දෙනෙක් විතරයි ප්‍රධාන නායකයෝ අතර. අනිකුත් සියලුම ප්‍රධාන නායකයන්ව ඊශ්‍රායලයේ විසින් අවසන් කරලා තියෙනවා. ඊශ්‍රායලය පැහැදිලිවම ඔක්තෝබර් 7 වෙනිදා කිව්වා මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක්ට ඉමුනිටි එකක් ලැබෙන්නේ නැහැ. මේ හැමෝටම අවශ්‍ය ක්‍රියාමාර්ගය ඒගොල්ලෝ රටක් විදිහට ගන්නවා කියලා විශේෂයෙන්ම බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා පැහැදිලි ප්‍රකාශයක ස්ථාවරයක හිටියේ. වගේම ඊශ්‍රායල් හමුදාව මොසාඩ් එක කෝඩිනේට් වුණා. ලෝකෙ කොහෙට ගියත් ඒ ත්‍රස්තවාදීන් ලෝකෙ කොහේ හැංගුණත් ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මේ සමහර ත්‍රස්ත නායකයෝ උදාහරණයක් විදිහට මේගොල්ලන්ගේ දේශපාලන අංශේ නායකයා ඔහු මරණයටපත් උනේ ඉරානයේදී. ඒගොල්ලෝ හිතුවා ඉරානයට ඊශ්‍රායලය කවදාවත් ගහන්න නැති වෙයි කියලා. හැබැයි ඊශ්‍රායලය අවසානයේ ඔහු ඉරානයේදී ඔහු ඝාතනය කරා විතර නෙවෙයි ඊට පස්සේ මේ මෑතකදී වෙච්ච ඔපරේෂන් රෝරින් ලයින් එකේදී අයතුල්ලා කොමේනියෝ පවා අවසන් ගමන් යවුවා. ඉතින් ඒගොල්ලෝ එහෙම තමයි ත්‍රස්ත ප්‍රහාරයකට අවශ්‍ය ප්‍රතිචාර දක්වලා තියෙන. අපි ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරය ගත්තොත් ඒක
මේ මැද පෙරදිගේ අක්ෂපිල මේ ත්‍රස්ත කණ්ඩායම සිද්ධ කරපු බරපතලම මිස්ටේක් එක විදිහට ඒගොල්ලෝ අද ඒගොල්ලන්ගේ ඉන්සයිඩ් සර්කල් ඇතුලේ සාකච්ඡාවලදී ඒගොල්ලෝ අඳුන්වනවා. මොකද ඒගොල්ලෝ හිතුවේ නෑ ඊශ්‍රායල මේක ඒගොල්ලෝ ගහනවා කියලා දැනන් හිටියේ. හැබැයි මේ විදිහට ඊශ්‍රායල ඒගොල්ලන්ට පහර දෙයි කියලා ඒගොල්ලෝ හිතුවේ නෑ. ඊට පස්සේ වෙච්ච ලොකුම අත්තරදීමක් කරගත්ත කට්ටිය තමයි ඔය හිස්බුල්ලා ත්‍රස්තවාදීන්. ඒතර ඔය හිස්බුල්ලා ත්‍රස්තවාදීන් අර උතුරු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා ඔක්තෝබර් 8 වෙනිදා 2023. ඒ අත්තරදීම නිසා ඒගොල්ලෝ අදටත් විඳවනවා. විශේෂයෙන්ම ඔපරේෂන් රෝරින් ලයන් එක 2026 ආරම්භ වුණාට පස්සේ මේ දක්වා අද දවසේදී බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා කිව්වා 2500කට අධික හිස්බුල්ලා ත්‍රස්තවාදීන් පිරිසක් මරණයටපත් වුණා. මේ සීස්ෆයර් එක වෙලාවේදී සීස්ෆයර් වයලේෂන් කරන්න ගිහිල්ලා හිස්බුල්ලා ත්‍රස්තවාදීන් 700ක් මරණයටපත් වුණා. ඒතකොට සම්පූර්ණ 2500යි සටන් ග්‍රෑම් පස්සෙත් 700ක හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම අර කොහෙවත් තියෙන යුද්ධෙට අනවශ්‍ය විදිහට සම්බන්ධ වෙලා ඊටාම දෙවන්ත හානියක් කරගත්තා. ඒ හානිය කොච්චරද කිව්වොත් ඒගොල්ලන්ට දෙවන ලැබෙන යුද්ධයේදීවත් මෙච්චර දරුණු හානියක් සිද්ධ වුණේ නැහැ හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට. ඒ නිසා ඒ සංවිධානය සම්පූර්ණ මේගොල්ලන්ගේ නායකයෝ, ඒගොල්ලන්ගේ අභියායුධ, ඒගොල්ලන්ගේ පවර් එක රට ඇතුලේ ගන්න තිබ්බ පිළිගැනීම සියල්ල නැති වෙලා ගියා. හමාස් ත්‍රස් සංවිධානය සහ ඉස්ලාමික් ජිහාඩ් ගත්තොත් අපි දන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අර අපිට මේක ටිකක් නුහුරු දෙයක්. දැන් මොකද අපි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දැන් අද බැලුවොත් එහෙම තාමත් යුක්තිය ඉටු කරගන්න විවිධ දේවල් කියන ඔය කතා විවිධ පැතිවලට හැරෙනවා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ගයක් නැහැ. තාම දන්නේ මහමූලකාරයෙක් කියලා විවිධ අදහස් පළ වෙනවා. නමුත් ඇත්තටම රටක් විදිහට නිවැරදි ක්‍රියාමාර්ග ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊශ්‍රායලය ඊට සාපේක්ෂව ඊටාම ශක්තිමත් පියවරක් ත්‍රස්තවාදීන්ට එරෙහිව අරගෙන තිනවා කියන එක අපිට මේකෙදි ඊටාම හොඳට පැහැදිලි වෙනවා. ඉතින් අද දවසේ ප්‍රධාන කතාව තමයි ඉතින් මේ 78 වන සංවත්සරයේ දවසේ තමයි මේ විශේෂ මෙහිම් කීපයක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ 78 වන සංවත්සරයේදී වැදගත්ම කතාව තමයි ඊශ්‍රායල් හමුදාව බෙන් ගුරියන් අගමැතිවරයා හිමි ස්ථාපිත කරාට පස්සේ මොන වගේ දේවල්ද උනේ කියලා. අපි දන්නවා ඊශ්‍රායලයේ නිදහස ලබන්නේ මොඩර්න් රාජ්‍යයක්. ඒ කියන්නේ ඊශ්‍රායල අපි දන්නවා දැන් අවුරුදු 3000කට වැඩි ඉතිහාසයක් තියෙනවා. කින්ග්ඩම් ඔෆ් ඊශ්‍රායල් කියලා තිබ්බා. ඒගොල්ලන්ට සාවුල්, ඊට පස්සේ කිං ඩේවිඩ්, කිං සොලමන් ඇතුළු රජවරු ගණනාවක් ඒගොල්ලන්ගේ හිටියා. නමුත් ඊට පස්සේ ඒගොල්ලන්ට විවිධ ආක්‍රමණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊශ්‍රායලයේ කියන රාජ්‍ය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගියා. ජුදයා කියලා නමක් ඉතුරු වෙලා තිබ්බා. ඒකත් රෝම පාලකයෝ නැති කරලා දැම්මා. ඊට පස්සේ තමයි පලස්තීනය කියන නම දැම්මේ. ඊට පස්සේ ඊශ්‍රායලය කියන නමත් එක්ක ඒගොල්ලෝ ගමනක් යන්න පටන් ගන්නේ නැවත 1948 දී. ඉතින් 1948 ඒ ගමන යන්න නිදහස ඩික්ලෙයාර් කරද්දිම අරාබි රටවල් සියල්ල ඊශ්‍රායලට විරුද්ධව යුද ප්‍රකාශ කරා. ඒකත් හරි සුවිශේෂී වැඩක්. මොකද මේකෙදී යුදෙව් ජනතාවට සහ අරාබි ප්‍රජාවට කියලා කොටස් දෙකකට මේක බෙදලා ඒකෙදිත් ඊටාම නිසරු බිම් ටික තමයි ඊශ්‍රායල් ජනතාවට ඉතුරු කරේ. නමුත් යුදෙව් ජනතාව හිතුවා කමක් නැහැ සෙටල්මන්ට් එකක් මේ විදිහට ලැබෙන එක හොඳයි කියලා එකඟ වුණාට පස්සේ අරාබි රටවල් කිව්වා මේ ඔබ මතක තියාගන්න මේක විශාල අරාබි 0.0 ගානක ඊටාම පොඩි භූමි ප්‍රදේශයක් මේ යුදෙව් ජනතාවට ඒකෙදි ලැබෙන්න තිබ්බේ. ඒක ලබා දෙන්න බෑ. ඒ වෙනුවට එතන ඉන්න සියලු යුදෙව් ජනතාව ඝාතනය කරන්නට අරාබි රටවල් යුදමය ක්‍රියාමාර්ගයට යන්න තීරණය කරා. ඒගොල්ලෝ පාටිෂන් ප්ලෑන් එක එපා කියලා රිජෙක්ට් කරලා එතනින් නැවතුනේ නෑ. සෞදි අරාබිය වගේ රටවල් වල මූල්‍ය සහයෝගයේ එක්ක ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව ඇතුළු ලෙබනනය පවා මේ රටවල් ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න මැදිහත් වුණා. ඉරාකයත් මේකට සම්බන්ධ වුණා. හැබැයි එතකොට ගොඩක් කට්ටිය හිතුවා දැවැන්ත හානියකට ලක් වෙච්ච යුදෙව් ජනතාව නැවතත් ඒ වගේ ඉරණමකට මුහුණ දෙන්න තමයි යන්නේ කියලා ලෝකෙම කල්පනා කරා. ඒ වෙලාවේදී ඔය කාලෙදී තමයි ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ස්ථාපිත කරන්නේ බෙන් ගුරියන් අර විවිධ යුදෙව් ආරක්ෂක කණ්ඩායම් එකතු කරලා. ඒ වෙලාවේ කවුරුත් ඇත්තටම හිතුවේ නෑ දිනයි කියලා. සමහර එක අවස්ථාවකදී 1948 මේගොල්ලෝ අරාබිය යුද්ධය ඩික්ලෙයාර් කරලා යුද්ධය ඉස්සරහට යනකොට එක අවස්ථාවකදී ඊශ්‍රායලයේ ජනතාව පොඩි බිම් තීරුවකට සීමා කරා. ඒගොල්ලෝ හැම පැත්තෙම වට වෙලා තිබ්බේ. හැබැයි උපක්‍රමශීලීව උපාය මාර්ගිකව වැඩ කටයුතු කරලා ධෛර්ය සම්පන්නව යුද්ධයට මුහුණ දීලා ඒගොල්ලන්ට ඊශ්‍රායල් ජනතාවට සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒ සියලු දේවල් තිබියදී උන්ට පුළුවන් වුණා ඊජිප්තුව, ජෝර්දානය, ඊට අමතරව සිරියාව, ලෙබනන, ඉරාකය ඇතුළු මේ අරාබි රටවල් ප්‍රබල හමුදා ගණනාවක් එකවර පරාජය කරන්න ඒගොල්ලෝ යුද පෙරමුණු ගණනාවකින් සටන් කරා. ලෝකේ යුද විශේෂඥ ගණනාවක්ම අවිතේටපත් වුණා ඒ වෙලාවේදී කොහොමද මේගොල්ලෝ මේ වගේ මිරකල් එකක් කරේ කියලා. මොකද රටේ නිදහස ඩික්ලෙයාර් කරලා එක දවස ඊළඟ දවසේ මේ යුද්ධය පටන් ගත්තා. හමුදාව නිර්මාණය කරත් ඒ මොහොතේමයි ඒ සියල්ලම කරලත් ඒගොල්ලෝ මේ වැඩේ කරගත්තා.
කරන්න. දැන් අපිට නිදහස හම්බෙද්දි ඉන්දියාවේ නිදහස හම්බෙද්දි මේ වගේ ප්‍රශ්න අපිට තිබ්බේ නෑ. කියන එකත් අපි මේකෙදි හොඳට මතක තියාගන්න ඕනේ. ඊශ්‍රායලේ ඔය වගේ ප්‍රශ්න එක තමයි එතනදී ගමන් කරේ. ඊට පස්සේ 1967 තවත් සුවිශේෂී දෙයක් වුණා. අපි විශේෂයෙන්ම දින 6 යුද්ධය ගැන විශේෂ එපිසෝඩ් එකක් වෙනම කරනවා. කොහොමද පටන් ගත්තේ, මේ දවසේ මොකද වුනේ, ඊළඟ දවසේ මොකද වුනේ කියලා දවසින් දවස වෙච්ච දේ මොකද්ද කියලා අපි හොඳ එපිසෝඩ් එකක්, ඩොකියුමන්ටරි එපිසෝඩ් එකක් අරන් එනවා. ඊට පෙර ආතුව දින 6 යුද්ධය ගැන කිව්වොත් අපි දන්නවා ඒකෙදි මීට ඊටාම සමානයි. රටවල් කීපයක් එකතු වුණා. විශේෂයෙන් මේකෙදි එකතු වෙච්ච රටවල් තමයි 1967 අවුරුද්දේ දින 6 යුද්ධයේදී අබ්දුල් ගමල් නසාර් ඊජිප්තුවේ නායකත්වය දුන්නේ. මේ වෙනකොට ඊජිප්තු හමුදාව ඉතාම බල සම්පන්නයි. ඒකට සෝවියට් රුසියාවේ අවි ආයුධ පවා ලැබිලා ගොඩාක් ශක්තිමත් වෙලා තමයි ඒ වෙලාවේදී අබ්දුල් ගමල් නසාර්ලගේ හමුදාව ඊජිප්තු හමුදාව හිටියේ. අනිත් පැත්තෙන් සිරියන් හමුදාවත් ඉතාම ශක්තිමත් හමුදාවක්. ඒගොල්ලන්ට සෝවියට් රුසියාවේ අවි ආයුධ ලැබුණා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් ජෝර්දාන ඉතාම ශක්තිමත් හමුදාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් ඔය ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායලට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරා. ඒ වෙලාවේදී ඊශ්‍රායලයේ මිරකල් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දින 6 යුද්ධය. මොකද ඊශ්‍රායලය වෙනකොට අග්‍රාමාත්‍යවරයාට හිටියේ එෂ්කෝල් ඔහුට කිසිසේත්ම මොනවක් තිබෙන්නේ නැහැ යුද්ධයකට යන්න. ඔහු කිව්වා ඔහු ජෝර්දානයේ රජුගෙන් ආයාචනා කරා අපිට යුද්ධයකට යන්න බෑ. යුද්ධයක් කරන්න එපා. අපිට එරෙහිව පහර දෙන්න එපා කියලා. අවස්ථා කිහිපයකදී අත්‍තරම 3 පාරක් ඉල්ලුවා ජෝර්දානයේ මේ යුද්ධයට සම්බන්ධ වෙන්න එපා කියලා. ඊජිප්තුවර පණිවිඩය වේ සියලු දෙනා එක නොසලකා හැරලා තමයි යුද්ධය පටන් ගත්තේ. රටම ටිකක් පීතියටපත් වෙලා තිබ්බා. මොකද මේම ඇටැක් එකක් ඒගොල්ලෝ හිතුවේ නෑ. අරාබි රටවල් එකතු වෙලා මේම ප්ලෑන් කරද්දී මේම දෙයක් 1967 වෙයි කියලා ඒගොල්ලෝ හිතුවේ නෑ. මොකද ඊශ්‍රායලයේ ගොඩක් සාමකාමීව ඉස්සරහට යන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් හිටපු කාලයක් ඒක. ඒගොල්ලෝ බැලුවේ ගොඩක් වෙලාට ආර්ථික සංවර්ධනයක් ඇති කරගෙන ඉස්සරහට යන්න මිසක් මේ රටවල් එක ගහගන්න නෙමෙයි. නමුත් හදිසියේ යුද්ධය ඇති වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ වෙලාවෙම රටේ ආරක්ෂක අමාත්‍යවරයා විදිහට මොෂේ දයාන්ව පත් කරගෙන ඔහුගේ නායකත්වයට එක්ක ප්‍රතිසංවිධානය වෙලා ඉතාම ශක්තිමත්ව මුහුණ දුන්නා. ඔපරේෂන් ෆෝකස් කියන මෙහෙම යටතේ ඒගොල්ලෝ වේගෙන් ක්‍රියාත්මක වෙලා ප්‍රීඑම්ප්ටිව් ස්ට්‍රයික් එක කියනවා. අපි කියනවා ප්‍රහාරයක් අවදානමක් ඇති වෙන්න කලින් ප්‍රහාර එල්ල කිරීමක් ප්‍රීඑම්ප්ටිව් ස්ට්‍රයික් එකක් කරලා ඒගොල්ලෝ ඊජිප්තුවට, ජෝර්දානයට, ඊට පස්සේ සිරියාවේ මේ රටවල් සියල්ලෙම ඒගොල්ලන්ට එරෙහිව හිටපු ගුවන් හමුදාව, තමන්ගේ ගුවන් හමුදාවට වඩා කීප ගුණයක් විතර විශාල ගුවන් හමුදාව ප්‍රීඑම්ප්ටිව් ස්ට්‍රයික් එකකදී සම්පූර්ණයෙන්ම විනාශයටපත් කරලා දැම්මා. ඒක තමයි ඔපරේෂන් ෆෝකස්. එතනින් පස්සේ ඊශ්‍රායල් හමුදාව කොච්චර ශක්තිමත්ව සටන් කරාද කිව්වොත් තමන්ගේ භූමිය වගේ කිහිප ගුණයක් නැවත අත්පත් කරගන්න ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ගත්තොත් ඒගොල්ලෝ මේ කියන ගාස අද තියෙන ගාස ඒ දවස්වල තිබි ඊජිප්තුවේ යටතේ ඔතන ඉඳලා සිනායි කාන්තාරය දක්වා ඊජිප්තුවේ කයිරෝ එකට කිට්ටු වෙනකන් තියෙන සම්පූර්ණ කොටස මේගොල්ලෝ අත්පත් කරගත්තා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඇත්තටම අර සිනායි කියලා දැන් අපි දකින්න වෙනම කොටසක් තියෙනවා මුහුදේ. ඊජිප්තුවේ පොඩ්ඩක් වෙන් වෙලා තියෙන පෙනින්සියුලා එක. මේ පෙනින්සියුලා එක සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල අතේ තමයි තිබ්බේ වෙනකොට. ඊට පස්සේ ගෝලන් හයිට්ස් අත්පත් කරගත්තා. අනෙක් පැත්තෙන් සිරියාට එරෙහිව ඊට පස්සේ ජෙරුසලම අවුරුදු 2000කට පස්සේ ඊශ්‍රායල යටතට එන්නේත් මේ දින 6 යුද්ධයේදී ඊශ්‍රායල හමුදාට පුළුවන් වෙනවා ලිබරේට් කරගන්න සම්පූර්ණ ජෙරුසලම ජෝදාන පාලනයේ. ඉතින් ඔය වගේ සුවිශේෂී යුද්ධයක් තමයි ඒක. ඊට පස්සේ 1973 දී අපි කියනවා සර්ප්‍රයිස් ඇටැක් එකක්. එහෙම නැත්නම් කවුරුත් හිතපු නැති විදිහට පෙර නොවූ ඉරු විදිහේ සර්ප්‍රයිස් ඇටැක් එකක් එනවා ඊශ්‍රායලට. ඒ වෙලාවේදී ඊජිප්තු හමුදාව සහ සිරියන් හමුදාව තමයි මේකට ප්‍රධාන වශයෙන්ම මැදිහත් වෙන්නේ. අබ්දුල් ගමාල් නසාර්ට කරන්න බැරි වෙච්ච දේ කරලා තමන්ට අහිමි වෙච්ච සිනායි කාන්තාරය අත්පත් කරගැනීමේ අරමුණක් සහ ඊශ්‍රායලයේ පරාජය කරලා පළවෙනි අරාබි නායකයා විදිහට ඊශ්‍රායලයේ රටක් විතර පරාජය කරපු පළවෙනි අරාබි නායකයා වීමේ උවමනාවක් තිබ්බ තව පුද්ගලෙක් හිටියා. ඔහු නමින් අන්වර් එල් සදාත්. ඒ වගේම ජෝර්දානයේ මේකට එනවා කියලා රාවයක් පැවතුණා. හැබැයි ජෝර්දානයේ සහායක හමුදාවක් සිරියාවට එවට ඍජුව යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. මොකද ජෝර්දානයේ රජුරෝ දැනන් හිටියා මේකෙදිත් ඔය මොන සර්ප්‍රයිස් ඇටැක් එක කරත් ඒගොල්ලන්ට ඊශ්‍රායලෙන් ලොකු ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි අනවශ්‍ය විදිහට යුද්ධයට පැටලලා කියලා ඒගොල්ලෝ යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. ඉතින් ඔය දේවල් සියල්ලම වෙලා ඔය සර්ප්‍රයිස් ඇටැක් එක වෙලාවේදී හැමෝම හිතුවා දැන් නම් ඊශ්‍රායලේ යුගයක අවසානයේ ගමනක අවසානයේ සිද්ධ වෙයි කියලා. හැබැයි ඊශ්‍රායල හමුදාට පුළුවන් වුණා මේ ආක්‍රමණය ආපසු හරවන්න. යුද්ධේ පළවෙනි දවස් 2-3 ගත්තොත් ඊශ්‍රායලේ පෙරදිලා හිටියේ. සමහර කොටස් වල ඒගොල්ලන්ට බිම අහිමි වෙගෙන ගියා. විශාල ජීවිත හානි ප්‍රමාණයක් ඇති වුණා. හැබැයි එක සුවිශේෂී අවස්ථාවකදී ඒගොල්ලෝ කිසිම සහයෝගයක් නැතුව ඇමරිකාව මේකට උදව් කරන්න මැදිහත් වෙනවා. ඊශ්‍රායලට ඒ යුද්ධයෙන් සැහැණ වෙලා කාලයක් ගියාට පස්සේ දවස් කිහිපයක් ගත වුණාට පස්සේ හැබැයි ඒ කාගේවත් උදව් වලට කලින් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා සිරියාව සම්පූර්ණයෙන්ම යුදමේ වශයෙන් පරාජය කරන්න.
සිරියාවත් එක්ක යුද ටැංකි සටනේදී යුද ටැංකි 1000ක් විතර සිරියා අරන් එනකොට Tamanට තිබ්බ 200ක වගේ යුද ටැංකි ප්‍රමාණයක ඒගොල්ලෝ ගෝලන් හයිස් ඩිෆෙන්ස් කරනවා. එහෙම නැත්නම් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ගේ ගුවන් හමුදාව ඊටාම ශක්තිමත්ව සටන් කරනවා. ඊට පස්සේ ඊජිප්තුවේදී ඒ එල්ල කරපු ප්‍රහාර නැවත ආපසට හරවන්න ඒගොල්ලෝ සමත් වෙනවා. එක වෙලාවකදී මේගොල්ලන්ට පුළුවන් වුණා ඇමරිකානු සහයෝගයත් ආවට පස්සේ දැවැන්ත කවුන්ට් ඔෆෙන්සිව් එකක් ඊජිප්තුව පැත්තට කරන්න. එක වෙලාවක ඊජිප්තුව හිතාගෙන හිටියේ ඒගොල්ලෝ යුද්ධේ දිනුවා කියලා. ඒගොල්ලෝ යුද සැමරුමක් තිබ්බා ඊජිප්තුවේ කයිරෝ නගරයට ආසන්නයේ. හැබැයි ඒ වෙලාවේ ඊජිප්තුවේ නායක අන්වර් එල් සදාට පණවිඩයක් ආවා ඊශ්‍රායල් හමුදාව අපේ ආරක්ෂක වලල්ල බිඳගෙන කයිරෝ නගරයට එනවා කියලා. මොකද ඒ වෙලාවේදී දේශ සීමාවලදී අර සෑම් මිසයිල් ආවරණයක් තිබ්බා ඊජිප්තුවට. මේ ආවරණය කඩාගෙන ජෙනරල් ඒරියල් ෂැරොන්ගේ නායකත්වයට යටතේ හමුදාවකට පුළුවන් වුණා ඊජිප්තුව ඇතුළට යන්න. ඒගොල්ලෝ ඊජිප්තුවේ විශාලම හමුදාව තර්ඩ් ආමි කියලා කියන එක සම්පූර්ණයෙන්ම වටලන. ඒක වෙලාවක ඒගොල්ලන්ට තිබ්බා වුණා මුළු ඊජිප්තුවේ තර්ඩ් ආමි එකම නැති කරලා දාන්න. හැබැයි ඒ වෙනුවට ඊශ්‍රායලේ තීරණය කරා ගෝල්ඩා මේ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයේ යටතේ මේගොල්ලොත් එක සාමයකට එළඹෙන්න. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඊශ්‍රායලයේ රටක් විදිහට අඳුරගත්ත පළවෙනි රට බවට ඊජිප්තුවපත් වෙන්නේ. ඔවුන් අන්වර් එල් සදාත්ගේ නායකත්වයේ යටතේ ඊශ්‍රායලත් එක්ක ගිවිසුමක් අස්සන් කරනවා. අපි බෙගින් සදාත් ගිවිසුම කියලාත් මේ ගිවිසුමට කියනවා. සතුරු ගණනාවක් හිටියා, පෙරමුණු ගණනාවක් තිබ්බයි. සියල්ලත් එක්කම සටන් කරපු සුවිශේෂී හමුදාවක් විදිහට තමයි ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් එක. එහෙම නැත්නම් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ 78 වන සංවත්සරය අදට යෙදිලා තියෙනවා. ඉතින් මේක අපරාජිත හමුදාවක්. ඒක හරි සුවිශේෂී දෙයක්. තමන්ගේ අවුරුදු 78ක ඉතිහාසය පුරා කිසිම යුද්ධයක් පරාජයටපත් වුණේ නැහැ ඊශ්‍රායල් හමුදාව. ඒ කියන්නේ සමහර වෙලාවට ආසන්නයටම පරාජය ආසන්නයටම ආපු අවස්ථා කීපයක් තියෙනවා. හැබැයි අපි කියනවා මිරකල් එකක්. එහෙම නැත්නම් ආශ්චර්යමත් විදිහට ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒක ආපසට හරව ගන්න. විශේෂයෙන්ම මොෂේ දයන් වගේ යුද නායකයන් ඇත්තටම නූතන යුද ෆීල්ඩ් එක ගැන සම්බන්ධව අධ්‍යයනය කරන කට්ටිය වෙනම කියවනවා මොෂේ දයන් කියන්නේ කවුද කියලා. මොකද ඒ තරම් ඒගොල්ලන්ගේ උපාය මාර්ගික විශිෂ්ටත්වයේ තම ප්‍රබල විදිහට ඒගොල්ලෝ තමන්ගේ යුද බිමේදී තමන්ගේ සතුරු එක්ක සටන් කරලා පෙන්නලා තියෙනවා. ඒ සියලු සටන් කරලත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවට පුළුවන් වුණා. විශේෂයෙන්ම එදා 1967 ඒගොල්ලෝව නවත්තන්න කවුරුත් හිටියේ නැහැ. ඒගොල්ලෝ අල්ලක්සා පල්ලි ගාවටම ආවා. ඒක සම්පූර්ණයෙන් අත්පත් කරගත්තා. හැබැයි අල්ලගත්ත මොහොතේම ඊශ්‍රායල් හමුදාව පැහැදිලි ස්ථාවරයක් ඊටාම විනයක් ඇතුව ඒගොල්ලෝ පැහැදිලිව කිව්වා අන්‍ය ආගමික ස්ථානවලට අපි හානි කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ ආගමික කණ්ඩායම් වලට අයිතිය ඒ විදිහට පවත්වාගෙන යන්න අපි ඉඩ දෙනවා කියලා තමයි IDF එක වැඩ පටන් ගත්තේ. අත්පත් කරගෙන ජෙරුසලම සම්පූර්ණයෙන්. මොකද ජෙරුසලම තිබ්බේ නැගෙනහිර ජෙරුසලම විශේෂයෙන්ම තිබ්බේ ජෝර්දානියට. හැබැයි ඒගොල්ලෝ යුද්ධ පටන් ගෙන තමයි ඒක නැති කරගත්තේ. එහෙම කරා කියලා ඊට පස්සේ යුදෙව් ජනතාවට අවුරුදු 2000ක් ජෙරුසලමේ මේ කොටස තහනම් වෙලා තිබ්බා කියලා. විශේෂයෙන්ම අවුරුදු 19ක් 1948 ඉඳලා 67 වෙනකන් ජෝර්දානිය ඊටාම දැවැන්ත මර්ධනයක් කරා නැගෙනහිර ජෙරුසලම ඇතුලේ යුදෙව් ජනතාවට අයිති සිනගොග් 58ක් විනාශ කරා. හැබැයි මේ මොනවා කරත් ඒකට පෙරලා පරිගැනීමක් ඊශ්‍රායලේ හමුදාවක් විදිහට කරේ නෑ. ඒගොල්ලෝ කිසිම මුස්ලිම් පල්ලියකට අත තිබ්බේ නෑ නැගෙනහිර ජෙරුසලම අත්පත් කරගෙන. ඒ වෙනුවට තමන්ගේ විනය ආරක්ෂා කරගෙන තමයි වැඩ කටයුතු කරේ. ඉතින් මේ හමුදාව තවදුරටත් අර හුදු රටක් ආරක්ෂා කරගන්න එදා අවුරුදු 78කට කලින් පොඩි පොඩි කණ්ඩායම් ටිකක් එකතු කරලා හදාගත්ත ඒ කණ්ඩායමට වැඩිය දැන් සෑහෙන එක්ස්පෑන්ඩ් වෙලා ඊටාම බලවත් හමුදාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හමුදාවේ තව සුවිශේෂී දේවල් ලංකාවට අදාළව කල්පනා කරොත් අපේ STF එක එහෙම නැත්නම් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක ට්‍රේනින් කරන්න පුහුණු කරන්න අවශ්‍ය කාර්යභාරය කරේ ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව මොසාඩ් එකත් එක්ක ඒකාබද්ධ වෙලා. ඉතින් ඒ නිසා අපිටත් හරි සමීප හමුදාවක් විදිහට අපිට අඳුර ගන්නට පුළුවන්. ඒ වගේම 2004 සුනාමිය ආපු වෙලාවේදී ලංකාවට සහන සේවා අරගෙන ආවේ ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාවේ වෛද්‍ය බලකාය සහ ඊශ්‍රායල් සෙබළු. ඉතින් ඒ නිසා ඔවුන් විවිධ අවස්ථාවලදී අපිත් එක්ක කෝඩිනේට් වෙලා තියෙනවා රටක් විදිහට හමුදාවක් විදිහට. ඉතින් ඒක තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේ. ඒ නිසා වැඩසටහනත් එක්ක එකතු වෙච්ච ඕගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි. අපි ඊළඟ වැඩසටහනෙන් ගොඩක් සුවිශේෂී දෙයක් අරගෙන එනවා. ඒක තමයි එක්සත් ජාතීන්ක සංවිධානය ඇතුලේ ලොකු ප්‍රශ්නයක් වෙලා ලොකු හෙලිදරව්වක් වෙලා තියෙනවා. ඒකේ ඉන්න සමහර නිලධාරියෝ ඇයි මේ ත්‍රස්තවාදීන්ට නිරන්තරයෙන්ම සහයෝගී ස්ටේට්මන්ට් එළියට දාන්නේ? අපිටත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ කියලා. ඒ ඇයි කියන කාරණා ඔන්න හෙලිදරව් වෙලා තියෙනවා. ඉතින් ඒක මොකක්ද කියලා ඒ අලුත්ම පුවතත් එක්ක අපි ඊළඟ එපිසෝඩ් එකේදී ඔබ හමුවට එනවා. වගේම මැද පෙරදිග තත්ත්වය ගැනත් අපි නිරන්තරයෙන්ම අප්ඩේට්ස් අරගෙන එනවා.